හායි ඔයාලා හැමෝටම මගේ YouTube channel එකට ආදරයෙන් මම පිළිගන්නවා. ඒ වගේම ලැබුවා වූ 2026 අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම මේ මුලින්ම කරන්න හදන්නේ මගේ කොෆි එක හදාගන්න. උදේම ඉතින් පුංචි ටී එකක් නැත්තම් නිකන් අවුල් වගේනේ. මාත් ඉතින් උදේට කොෆි එකක් බීලා පුරුදු වෙලා දැන් මට ඒක ඕනෙමයි. ඉතින් මෙන්න මේ විදිහට මගේ කොෆි එක හදාගෙන අද දවසේ මට කරන්න තියෙන ලොකු වැඩක් ගැන ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මම මේ හදන්නේ. ඔන්න ඔහොම ඉතින් මගේ කොෆි එකත් හදාගෙන මං ආවා මගේ පොත් මේස ගාවට. එහෙමත් නැත්නම් මගේ හිත නිවන එකම තැන තමයි මෙන්න මෙතන. ඊට පස්සේ ඉතින් පොඩි ස්නැක් එකකුත් මට ඕනේ නිසා මං ගාව තියෙන මෙන්න මේ කියුට් අයිටම් එක හොයාගෙන ආවා ඉතින් මම. ඊට පස්සේ ඒකට මෙන්න මේ වගේ බිස්කට් ටිකකුත් දාගෙන මං කලින් කිව්වා වගේ වැඩේට බහින්න තමයි යන්න හදන්නේ. ඊට පස්සේ මට ඉතින් මගේ මේසේ පොඩ්ඩක් පිළිවෙලට තියාගන්න මට උදව් වෙයි කියලා හිතුවා මගේ වැඩේ කරගන්න. පිළිවෙලට ඉන්න එකත් ඉතින් හොඳයිනේ. ඊට පස්සේ ඉතින් ටිකක් අස් කරගෙන මෙන්න මේ විදිහට මගේ පොත් මේසේ මං හදාගත්තා. මේ තියෙන්නේ මගේ ගිය අවුරුද්දේ ඊයර් ප්ලෑන් එක. එහෙමත් නැත්නම් බුලට් ජර්නල් එක. ඉතින් ඒකේ විෂන් බෝඩ් එක තමයි මම මේ ඔයාලට පෙන්නන්නේ. විෂන් බෝඩ් එකක් කියලා මොකක්ද කියලා සමහර විට දැනටමත් ඔයාලා දන්නවා ඇති. දන්නේ නැත්නම් මම තව චුට්ටකින් කියලා දෙන්නම්. ඉතින් මෙන්න මේ විෂන් බෝඩ් එක ගිය අවුරුද්ද එකනේ. දැන් මං හදන්නේ මේ අවුරුද්දට මගේ මේ අවුරුද්ද ප්ලෑන් කරගන්න. මේ තියෙන්නේ මගේ මේ අවුරුද්දේ ප්ලෑන් එක. ඔන්න ඉතින් මම දැන් වැඩේට බහින්න තමයි හදන්නේ. මුලින්ම මං ඉතින් මගේ මේ අවුරුද්දේ විෂන් බෝඩ් එකට අවශ්‍ය පික්චර්ස් ටික කපා ගන්න තමයි මේ හදන්නේ. මං ඉතින් ඔහොම කප ඉන්න ගමන් කියන්නම්කො විෂන් බෝඩ් එකක් කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම විෂන් බෝඩ් එකකින් වෙන්නේ අපේ මොනවා හරි ඇචීව්මන්ට් තියෙනවා නම් ඒ දේවල් වලට අපිට යන්න ටිකක් කම්මැලි වගේ නම් මෙන්න මේ විෂන් බෝඩ් එකක් හරහා අපිට ඉතාමත් සාර්ථකව ඒ දේවල් ඇචීව් කරගන්න පුළුවන් වෙනවා. මං කියනවට චුට්ටක් හදලා බලන්නකෝ. ඇචීව්මන්ට් එකක් කියලා කියන්නේ මං හිතන්නේ ජීවිතේ ලොකු ජයග්‍රහණයක්. ඉතින් ඒක සාර්ථක වුණාම දැනෙන සතුට අපිට වචන වලින් කියන්න බෑ. ඒ නිසා ඔයාලා මේ අවුරුද්ද හරියට ප්ලෑන් එකක් ඇතුව ප්ලෑන් කරගත්තොත් මං හිතන්නේ අවුරුද්ද අවසානයේ ඔයාලා හිතනවටත් වඩා සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔහොම තමයි මම මගේ විෂන් බෝඩ් එකට අවශ්‍ය පික්චර්ස් ටික කපා ගන්න. ඔහොම ඉතින් කපා ගන්න ගමන් මට හිතුණා ඔයාලට තව දෙයක් කියන්න. ඒ තමයි මම මේ කලින් පෙන්නපු මගේ බුලට් ජර්නල් එක. එහෙම නැත්නම් ඊයර් ප්ලෑන් එක ගැන කියන්න. ඊයර් ප්ලෑන් එකක් කියලා කියන්නේ තන්න ඒ වගේ දෙයක් තමයි. අපි හරියට මැනේජ් කරලා ටයිම් මැනේජ් කරලා අපිට මෙන්න මේ විදිහට ජර්නල් එකක් හදාගන්න පුළුවන්. ඒ ජර්නල් එක ඇතුලේ ඔයාලට ඔයාලගේ එදිනෙදා ජීවිතයේ අවශ්‍ය කරන ට්‍රැකර්ස් එහෙමත් නැත්නම් පාඩම් කරන දේවල් ඔයාලට මොනවා හරි පීඩනයක් එහෙම නැත්නම් ස්ට්‍රෙස් එකක් තියෙනවා නම් ඒව රිලීස් කරගන්න. ඒ හැම දෙයකටම වගේ මෙන්න මේ බුලට් ජර්නල් එකක් අපිට උදව් වෙනවා. ඉතින් මං හිතනවා මේක ඔයාලට ගොඩක් උදව් වෙයි ඔයාලගේ අවුරුද්ද ප්ලෑන් කරගන්න. මම මේ පෙන්නන විදිහටම ඔයාලා මේක කරන්න ඕනේ නැහැ. ඇත්තටම මම මේක මේ ජර්නල් එකේ මේ පොත මිල්දී ගත්තේ මට මතක විදිහට මාෂි එයාගේ නම, ඒ කියන්නේ පේජ් එකේ නම මට මතක මාෂි කියලා තමයි. ඇත්තටම මම එයාට මාෂි අක්කා කියලා තමයි කතා කරන්නේ. මම ලින්ක් එක ඔයාලට ෂෙයා කරන්නම්.
ඇත්තට මේ අක්කගෙන් තමයි මේ ජර්නල් එක මම මිලදී ගත්තේ. එහෙමත් නැත්නම් මේ බුලට් ජර්නල් එක මම අරගත්තේ. ඉතින් ඒකෙදී එයා මට ට්‍රැකර්ස් වලට දාලා දුන්නේ පීරියඩ් ට්‍රැකර් එකයි, මූඩ් ට්‍රැකර් එකයි, වෙදර් ට්‍රැකර් එකයි. ඊට අමතරව මට ඕන කරන ට්‍රැකර්ස් ටික මම මේකට ඇඩ් කරගත්තා. ඉතින් ඔයාලටත් ඒ වගේ පුළුවන්. මම කලින් කිව්වා වගේ මේ විදිහට පොතක් මේ විදිහම පොතක් මිලදී ගන්න ඕනේ නැහැ. ඔයාලට අවශ්‍ය විදිහට ඔයාලට ට්‍රැකර්ස් ඇඩ් කරන්න ඕන විදිහට ඔයාලට පුළුවන් වෙනම පොතක් මේකට අරගෙන මේ විදිහට මේක හදාගන්න. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් A4 ෂීට් අරගෙන ඔයාලට මේක පොතක් විදිහට හදාගන්න. ක්‍රියේටිව් ගතියක් එන්න ඕන නම් ඔයාලට ඉතින් එක එක විදිහට චිත්‍ර අඳින්න පුළුවන්. එහෙමත් නැත්නම් එක එක විදිහට ස්ටිකර්ස් අලවන්න පුළුවන්. ඔහොම ඉතින් එක එක දේවල් කරත හැකියි. ඔන්න ඉතින් මම විෂන් බෝඩ් එකට අවශ්‍ය පික්චර්ස් ටික කපාගෙන ඉවරයි. මේ තියෙන්නේ මගේ 2026ට අදාළ විෂන් බෝඩ් එකේ පික්චර්ස් ටික. මේ තියෙන්නේ දැන් මගේ බුලට් ජර්නල් එක. අපි බලමු ඒක කොහොමද හැදිලා තියෙන්නේ. එහෙම නැත්නම් නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. මේ බුලට් ජර්නල් එකේ මුල්ම පේජ් එක අපිට වෙන් කරලා තියෙන්නේ අපේ නම ලියා ගන්න. එහෙමත් නැත්නම් ඔයාගේ නම ලියන්න. ඉතින් ඊට පස්සේ මේකේ තියෙනවා කැලෙන්ඩර් එකක්. මම ඇත්තටම කැලෙන්ඩර් එක පොතේ තිබ්බ කැලෙන්ඩර් එකට වඩා මට ආස හිතිච්ච විදිහේ කැලෙන්ඩර් එකක් අලවගත්තා. ඒ වගේම අනිත් පේජ් එකේ තියෙන එකත් මට ආස හිතිලා මං ඇලෙව්වා. ඔන්න දැන් විෂන් බෝඩ් එකත් මං හදලා ඉවරයි. ඊට පස්සේ මෙන්න මේ ගෝල් ප්ලෑනින් වලට යන්න ඕනේ. ඔයාලට ප්ලෑන් 3ක් තියෙන්න ඕනේ. මොනවා හරි අවශ්‍යම ප්ලෑන් 3ක් ඒකට නෝට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ ලෙටර් එක. මේ ලෙටර් එකේ ඔයා මේ අවුරුද්දේ කරන්න හිතන් ඉන්න මොන හරි අචීව්මන්ට් ලොකු අචීව්මන්ට් තියෙනවා නම් මේකේ ලියලා ඔයාට මෙන්න මේ විදිහට මේක වහලා තියන්න පුළුවන්. ඊට පස්සේ මේකේ මෙන්න මේම මම ට්‍රැකර්ස් ඇඩ් කරලා තියෙනවා. මේකේ මේ ට්‍රැකර් එක නම් මම මගේ මාන්ත්ලි වලට අදාළ බර බලා ගන්න තමයි. ඊට පස්සේ වෝටර් ට්‍රැකර් එක, ඊට පස්සේ ස්ලීප් ට්‍රැකර් එක, ඊට පස්සේ මම ස්ක්‍රීන් ට්‍රැකර් එකක් දාලා තියෙනවා. මම ෆෝන් එක ලැප් එක යූස් කරන ටයිම් ප්‍රමාණය මට ට්‍රැක් කරගන්න. ඊට පස්සේ මම මේකට දැම්මා සේවින් ට්‍රැකර් එකක්. මොකද මට මේ අවුරුද්ද අන්තිම වෙනකොට ඉතුරු කරන්න ඕනේ. සහ පාස්වර්ඩ් ට්‍රැකර් එකක්, ඊළඟට පීරියඩ් ට්‍රැකර් එකක්. මේක ගෑල්ලමෙක්ට අවශ්‍යම දෙයක්. ඊට පස්සේ මේකේ කවර් පේජ් එක ජනවාරි වලට අදාළ මෙන්න මෙහෙමයි. ඊට පස්සේ මන්ත්ලි ප්ලෑන් එකක් තියෙනවා. ඊට පස්සේ මම ස්ටඩි ට්‍රැකර් එකක් ඇඩ් කරා. ඊට පස්සේ මම බුක් ට්‍රැකර් එකක්, මම පොත් කියවන්න ආසයි. ඒ නිසා බුක් ට්‍රැකර් එකක් මම ඇඩ් කරලා තියෙනවා. ඊට පස්සේ මගේ දවස රේට් කරන්න, ඊට පස්සේ මගේ දවස මොන වගේද කියලා කියන්න, ඒ වගේම මගේ මූඩ් එක මොන වගේද කියලා කියන්න, සහ මගේ ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න තමයි මම මෙන්න මේ ට්‍රැකර්ස් ඇඩ් කරේ. ස්පෙෂලි මෙන්ටල් හෙල්ත් ට්‍රැකර් එක, ඊට පස්සේ හෙල්ත් ට්‍රැකර් එක, ඊට පස්සේ ක්ලීනින් ට්‍රැකර් එක සහ ෂවර් ට්‍රැකර් එකක් මම මේකට ඇඩ් කරලා තියෙනවා. ඊට පස්සේ මූවි ට්‍රැකර් එකක් මම මෙතනට ඇඩ් කරා. ට්‍රැවල් සහ කැෆේ ට්‍රැකර් එකකුත් මම ඇඩ් කරා. මම එළියට ගියොත් ඒක නෝට් කරන්න. ඊට පස්සේ මෙතන ඉඳන් තමයි මගේ to do list එක පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ මම monthly end එකේදී තව එක ට්‍රැකර් එකක් ඇඩ් කරලා තියෙනවා. මේක මම මේ පේජ් එක වෙන් කරා. මට තව ට්‍රැකර් එකක් මොකක් හරි දාගන්න ඕන වුණොත් දාන්න. ඊට පස්සේ හැබිට් ට්‍රැකර් එකක්, රූටින් ට්‍රැකර් එකක්. මම ඩේලි සාමාන්‍යයෙන් කරනම දේවල් ටික තමයි රූටින් ට්‍රැකර් එකට ඇඩ් කරලා තියෙන්නේ. ඊට පස්සේ මම සෙල්ෆ් ට්‍රැකර් එකට එහෙම මට අවශ්‍ය දේවල් මම ට්‍රැක් කරලා තියෙනවා. ඊට
පස්සේ මේ තියෙන්නේ එක එක month එකට අදාළව cover pages. මේකෙදි මේ තියෙන්නේ අපි to do list එක daily ලියන එක. ඊට පස්සේ මේ February මාසයට අදාළව cover page එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ March වලට ඊළඟට අපි බලමු April වලට. මේ තියෙන්නේ April වලට. ඊට පස්සේ අපි cover page එක බලමු May වලට. මේ තියෙන්නේ May cover page එක. ඇත්තටම හරිම ලස්සනයි. මම නම් හරිම ආසාවෙන් වැඩ කරන්න හිතෙනවා මේ වගේ plan එකක් use කරද්දී. ඊට පස්සේ මේ June වලට ඔයාලටත් මම හිතනවා try කරොත් ගොඩාක් ආසාවෙන් වැඩ කරන්න පුළුවන් වෙයි. මේ month එකකට අදාළව pages 30ක් හෝ 31ක් add කරලා තියෙනවා dotted pages. සහ ඔයාලට ඕන විදිහකට customize කරගන්න පුළුවන්. ඒක ඒ විදිහට හදනකොට. ඉතින් මේ තියෙන ඊළඟට Julie cover page එක මගේ journal එකේ. ඒක ඔයාලගේ වෙනස් කරන්න පුළුවන්. සහ ඔයාලා කැමති විදිහකට ඔයාලට අතින් හදලා මේ journal එක කරගෙන යන්න පුළුවන්. ඇත්තටම මට මේක අතින් කරන්න තියෙන මම ගොඩාක් සතුටු වෙනවා. මොකද මගේ ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න, ඒ වගේම මට ඕන විදියට මට trackers set කරගන්නේ හැම දෙයකටම වගේ මට ඒක ගොඩාක් ලොකු උදව්වක්. නමුත් මම කැම්පස් එකේ වැඩත් එක්ක ඒ වගේම කෝස් කරනවා. කෝස් වල වැඩත් එක්ක මට ටිකක් මැනේජ් කරගන්න අමාරුයි. ඒ වගේම තමයි ගෙදර වැඩත් එක්ක මට පොතක් අලුතෙන් මම ක්‍රියේටිව් කරනවා කියන එක මට ටිකක් අමාරුයි. මේ තියෙන්නේ මේ පොත නිර්මාණය කරලා දීපු අක්කාගේ නම. ඉතින් මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මං ඔයාලකින් ඉල්ලනවා ඔයාලට මේක වැදගත් වුණා නම්, ඔයාලට ආස හිතුණා නම් මේ අවුරුද්ද plan කරන්න, ඒ වගේම සාර්ථකව මේ අවුරුද්ද plan කරලා වැඩ කරන්න මං ආදරෙන් ඉල්ලනවා මේ වීඩියෝ එකට like එකක් දාන්න, comment එකක් දාන්න.